ආයුබෝවන් ශ්‍රී ලංකාවේ කාලගුණ තොරතුරු එසැනින් ඉතාමත් නිවැරදිව ඔබ වෙත ගෙනේන අපගේ 1info LK නාලිකාව වෙත ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවද ඉදිරි දින කීපයේදී දිවයින පුරා ඉතාමත් අධික වැස්සක් ලැබීමට නියමිත බව? ඔව්, පහුගිය දිනවල පැවති කාලගුණික තත්ත්වයේ ඉතාමත් පැහැදිලි වෙනසක් මේ සතියේදී ඔබට දැකගත හැකි වේවි. අප්‍රේල් මස 23 වනදා සිට එළඹෙන අප්‍රේල් 27 වනදා දක්වා පවතින මේ දින 5ක කාල සීමාව තුළ අප්‍රේල් මාසයේ සාමාන්‍යයෙන් අපට දැකගත හැකි පළමු අන්තර්මෝසම් කාලගුණ තත්ත්වය තවදුරටත් ඉතාමත් සක්‍රියව පවතිනවා. මේ අන්තර්මෝසම් කාලගුණයේ ප්‍රධානතම ලක්ෂණය තමයි උදෑසන සහ දහවල් කාලයේදී ඉතාමත් පැහැදිලි අහසක් සහ දැඩි හිරු රශ්මියක් තිබියදීත් සවස් කාලය සහ රාත්‍රී කාලය වන විට මුළු අහසම කළු කරගෙන හදිසි වර්ෂා තත්ත්වයන් ඇතිවීම. මේ දිනවල දිවා කාලයේ පවතින දැඩි උණුසුම නිසා පොළව මතුපිට ජලය වේගයෙන් වාෂ්ප වී සවස් කාලයේ වන විට විශාල සංවහන වලාකුළු නිර්මාණය වෙනවා. අපගේ දත්තවලට අනුව මේ දින කිහිපය තුළ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ ඉතාමත් තද සහ ධාරානිපාත වර්ෂාපතනයන් ඇතිවිය හැකියි. මිලිමීටර් 100 යනු ඉතා විශාල ජලකඳක් වන බැවින් ඔබගේ එදිනෙදා වැඩ කටයුතු සැලසුම් කිරීමේදී මේ වීඩියෝවේ සඳහන් කරන ප්‍රාදේශීය අනාවැකි පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරන්න. අපි මුලින්ම බලමු අප්‍රේල් 23 වන දින කාලගුණය කෙසේ වේවිද කියා. එදින උදාසන කාලය සාමාන්‍ය පරිදි උණුසුම් වුවත් සවස 2:00 පමණ පසුව දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට වැසි වලාකුළු ඇතුළුවීමට නියමිතයි. විශේෂයෙන්ම සවස 2:00 පසු කෑගල්ල, රත්නපුර, කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඔබ මේ දිස්ත්‍රික්කවල ජීවත් වන කෙනෙක් නම් හෝ මේ ප්‍රදේශ හරහා ගමන් කරනවා නම් සවස 2:00 පසු කාලය ගැන කල්පනාකාරී වන්න. ඉන් අනතුරුව පස්වරු 5 පමණ පසු මෙම වර්ෂා තත්ත්වය ක්‍රමයෙන් මධ්‍යම සහ උතුරු මැද පළාත් දෙසට ව්‍යාප්ත වෙමින් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්ටත් පැතිරී යාමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. රාත්‍රී කාලය වන විට මේ වර්ෂාව තරමක් අඩු වී ගියත් අකුණු තත්ත්වයන් පවතින බැවින් ආරක්ෂිතව නිවස තුලම රැඳී සිටීම නුවණට හුරුයි. මීළඟට අපි අවධානය යොමු කරමු අප්‍රේල් 24 වන දින දෙසට. එදින දහවල් කාලයේ වනතුරු සැලකිය යුතු කාලගුණික වෙනසක් නොපෙනුනත් සවස 3 පමණ පසුව දකුණ සහ සබරගමුව දෙසින් නැවතත් වර්ෂාව වර්ධනය වෙනවා. සවස 3 පසු කළුතර, රත්නපුර, ගාල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රදේශවල පහත් බිම්වල ජීවත් වන ජනතාව සුළු ගංවතුර තත්ත්වයන් ගැන කල්තියා අවධානයෙන් සිටින්න. කෙසේ වෙතත් සවස 6 පමණ වන විට මෙම ප්‍රදේශවල වර්ෂා තත්ත්වයේ ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි අපේක්ෂා කරනවා. නමුත් කාලගුණයේ ස්වභාවය අනුව රාත්‍රී කාලයේ එළඹෙන විට වයම සහ මධ්‍යම පළාත්වල එනම් කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට හදිසි වැසි තත්ත්වයන් ඇතිවිය හැකියි. එබැවින් රාත්‍රී කාලයේ ගමන් බිමන් යන රියදුරු මහතුන් මාර්ග ලිස්සායාමී අවධානම ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. දැන් අපි බලමු අප්‍රේල් 25 වන දිනයේ තත්ත්වය. මේ දිනය තුළ වැසි තත්ත්වයේ තීව්‍රතාවය යළිත් වරක් ඉහළ යන බවක් අපගේ දත්ත ආකෘති පෙන්වා දෙනවා. එදින සවස 2 පමණ පසුව කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට ඉතාමත් තද වැසි ඇතිවිය හැකි. විශේෂයෙන්ම රත්නපුර සහ කළුතර ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ ධාරානිපාත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. මේ තද වැසි සමග ප්‍රබල අකුණුද ඇතිවිය හැකි බැවින් ඔබ දැඩි ලෙස ප්‍රවේශම් විය යුතුයි. ඉන්පසුව රාත්‍රී කාලය වන විට මෙම වැසි වලාකුළු දිවයිනේ අභ්‍යන්තරයට ගමන් කරමින් කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට නැවත වතාවක් වැසි ඇති කිරීමට නියමිතයි. මේ නිසා කඳුකර ප්‍රදේශවල නායයාම් අවදානම පිළිබඳවත් ගල් පෙරලීමේ අවදානම පිළිබඳවත් අවධානයෙන් පසුවන්න. ඉන් අනතුරුව අප්‍රේල් 26 වන දින කාලගුණික රටාව දෙස බලන විට එදිනත් අන්තර්මෝසම් ලක්ෂණ ඉතා හොඳින් පෙන්නුම් කරනවා. එදින පස්වරු 2 පමණ පසුව මධ්‍යම කඳුකරයට සහ බස්නාහිර වෙරළ තීරයට බලපෑම් එල්ල වෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට පස්වරු 2 පසුව වැසි ඇතිවිය හැකි. මේ ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු වල නිරත වන ගොවි මහතුන් තමන්ගේ වගාවන් ආරක්ෂා කර ගැනීමට කල්තියා පියවර ගන්න. පසුව රාත්‍රී කාලය වන විට මෙම තත්ත්වය තවත් වර්ධනය වී අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක දක්වාත් ව්‍යාප්ත වී එම ප්‍රදේශවලටත් සැලකිය යුතු වැසි ඇතිවීමට නියමිතයි. කොළඹ වැනි නාගරික ප්‍රදේශවලට රාත්‍රී කාලයේ වැසි ලැබීම නිසා මාර්ගවල ජලය බැස යාමේ අවහිරතා මතුවිය හැකියි.
අපගේ අනාවැකි වාර්තාවේ අවසන් දිනය වන අප්‍රේල් 27 වන දින කාලගුණය ඉතාමත් තීරණාත්මකයි. එදින දිවයින පුරාම පාහේ විශාල කාලගුණික වෙනසක් සිදුවෙමින් මුළු දිවයින පුරාම වැසි ඇතිවීමේ පැහැදිලි අවදානමක් පවතිනවා. උදෑසන කාලයේ යම් පැහැදිලි ස්වභාවයක් තිබුණත් දහවල් වන විට ඉතා වේගීන් වලාකුළු වර්ධනය වී මුළු රටටම වර්ෂාව ලැබීමට ඉඩ තිබෙනවා. මෙය මිලිමීටර් 100 ඉක්මවන මහා වර්ෂාවක් බවට පත්වීමට හැකියාව පවතිනවා. කෙසේ වෙතත් රාත්‍රී කාලයේ එළඹෙන විට ලංකාවේ දකුණු ප්‍රදේශයේ එනම් ගාල්ල සහ මාතර වැනි ප්‍රදේශවල වර්ෂාව ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි අපේක්ෂා කරනවා. නමුත් දකුණට වැස්ස අඩු වුණත් දිවයිනේ අනිකුත් බොහෝ දිස්ත්‍රික්කවලට රාත්‍රී කාලයේදීත් නොකඩවා වැසි ඇතිවීමට නියමිතයි. ඒ නිසා මේ දිනේදී ඔබගේ දුරගමන් සහ එලිමහන් සාදහෝ උත්සව සැලසුම් කිරීමේදී දෙවරක් සිතා බැලීම වැදගත්. මේ දින පහපුරාම පවතින අන්තර්මෝසම් වසි සමග එන ප්‍රධානතම සහ භයානකම තර්ජනය වන්නේ අකුණු අනතුරුයි. සංවහන සුළං නිසා ඇතිවන මේ කළු පැහැති වලාකුළු හේතුවෙන් ඉතා ප්‍රබල අකුණු ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා. ඔබ එලිමහනී සිටිනවා නම් අකුණු ගසන අවස්ථාවලදී වහාම ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ වාහනයක් තුළට යොමු වන්න. කිසිවිටකත් තනිව සිටින විශාල ගස් යට කුඹුරුවල හෝ විවෘත ක්‍රීඩා පිටිවල රැඳී සිටීමෙන් වළකින්න. කාලගුණය යනු ස්වභාව ධර්මයේ නිරන්තරයෙන් වෙනස් වන සංකීර්ණ ක්‍රියාවලියක්. වායුගෝලීය පීඩන වෙනස්කම් මත ඉදිරි දිනවලදී අප පැවසූ මේ තත්ත්වයන් යම් ප්‍රමාණයකට වෙනස් විය හැකි. ඒ නිසා දිනපතාම අලුත්ම සහ නිවැරදිම තොරතුරු දැන ගැනීමට අපගේ 1info LK නාලිකාව සමග දිගටම රැඳී සිටින්න. ඔබ සිටින ප්‍රදේශයේ දැන් කාලගුණය මොන වගේද? තද රස්නයක්ද පවතින්නේ නැතිනම් වැසි ලැබෙනවාද? ඔබේ ප්‍රදේශයේ නමත් සමගම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපගේ මේ කාලගුණ වාර්තාව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා ඔබේ ආදරණීයන්ටත් දැනුවත් වෙන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. නාලිකාව තවමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා ඊළඟට තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. අලුත් වීඩියෝවක් දමූ සැනින් ඔබට දැනුම් දීමක් ලැබෙනවා නිසකයි. ඔබ සැමට ආරක්ෂිත සහ නිරෝගීමත් සතියක් වේවා. ස්තුතියි. නැවතත් හමුවෙමු. මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්.